පූජනීයයි නෑනිම කුණගායනේ සිව් මහදෙව් දුන් රකිවීමේ අපේ බුදු ශාසනේ සිව් මහදෙව් දුන් රකිවීමේ අපේ බුදු ශාසනේ සිව් මහදෙව් දුන් රකිවීමේ අපේ බුදු ශාසනේ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ සිසු දැරියන් විසින් ගීපද රචනය සුනිල් ආර්යරත්න ශූරයෙන් සංගීතය විශාරද නන්දාමාලනී ගායනය විශාරද නන්දාමාලනී පුහුණුව විහඟ සල්දීප් ගුරු පියාණන් බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී එක්මල් පිපිලා මුදිතා ජලසේ නත්වා ප්‍රබලෝ තුරා රශ්මිමාලා හෙළදෙරණ ජන ජය ජය මංගලානි හෙළදෙරණ ජන ජය ජය මංගලානි බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී එක්මල් පිපිලා මුදිතා ජලසේ නත්වා ප්‍රබලෝ තුරා රශ්මිමාලා හෙළදෙරණ ජන ජය ජය මංගලානි හෙළදෙරණ ජන ජය ජය මංගලානි උපාදාන පරිදේව වියකි අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ හඬවාලු අන්දල් මංගල්‍ය ප්‍රීති හෙළදෙරණ ජන ජය ජය මංගලානි හෙළදෙරණ ජන ජය ජය මංගලානි බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී එක්මල් පිපිලා මුදිතා ජලසේ නත්වා ප්‍රබලෝ තුරා රශ්මිමාලා හෙළදෙරණ ජන ජය ජය මංගලානි හෙළදෙරණ ජන ජය ජය මංගලානි लीराव प्रतिहारणन्वा वन्दा प्रशंसा जय केतु केवी रसतिङ्गयाशीय पाया सदारा හෙළදෙරණ ජන ජය ජය මංගලානි හෙළදෙරණ ජන ජය ජය මංගලානි බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී එක්මල් පිපිලා මුදිතා ජලසේ නත්වා ප්‍රබලෝ තුරා රශ්මිමාලා හෙළදෙරණ ජන ජය ජය මංගලානි හෙළදෙරණ ජන ජය ජය මංගලානි බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී එක්මල් පිපිලා මුදිතා ජලසේ නත්වා ප්‍රබලෝ තුරා රශ්මිමාලා හෙළදෙරණ ජන ජය ජය මංගලානි හෙළදෙරණ ජන ජය ජය මංගලානි හෙළදෙරණ ජන ජය ජය මංගලානි. The song we are about to hear, The Blessed Refuges, is a heartfelt tribute
to the triple gem, the Buddha, the Dhamma, and the Sangha. Through its beautiful words, it expresses the peace, wisdom, and guidance that arise when we take refuge in these sacred treasures. The song reminds us that the Buddha's teachings illuminate our path, dispel sorrow and fear, and lead us toward true happiness and freedom. With devotion and respect, we invite you to listen to this meaningful offering, The Blessed Refuges, trained by Mr. Ranjit Vijay Singha, the Oriental music teacher of our college. O blessed one, the greatest of mankind, thou gracious Master, filled with love divine, precious thy life, so sweet, so great, so pure, so find delight, the blessed one so dear. Lord, at thy feet I seek myself to learn the wisdom of thy life and law. Verily I see the truth with us and teach. Sorrow and pain and self shall be no more. Into my heart there comes a lasting peace. Within my mind there goes a wondrous light. All tears and sorrow, doubts and worries cease. For truth and joy thy glorious teaching brings. I take my refuge in the glorious Lord. No other shelter shall I need. I take my refuge in the Lord's Son, which freedom bring and life forevermore. Which freedom bring and life forevermore. ජීවිතයේ අඳුරු මම්මාවත් අතර සැබෑ සැනසීම සොයා යන මනුෂ්‍ය හදවතක ආධ්‍යාත්මික හැඟීම් මනාව පිළිබිඹු කරන මధుර ස්වර රටාවෙන් හා ගැඹුරු අර්ථයන්ගෙන් පිරිපුන් මෙම ගීතය වෙහෙසුණු ඔබේ සිත් සනසා නිවීමක් ගෙන ඒමට විද්‍යාලීය 9 වන ශ්‍රේණියේ සිසු දරුදරියන් දැන් සූදානම්. ගීපද රචනය මහින්ද චන්ද්‍රසේකර ශූරීන්, සංගීතය රෝහණ වීරසිංහ ශූරීන්, ගායනය විශාරද දීපිකා ප්‍රියදර්ශනීය, පුහුණුව තරුෂිකා මිරෙන්ඩා ගුරුමෑණියන් විසින්. ah
අපට අද එන්න තාංචිද ජයසිරිමා හාමුදුරුවනේ අපට අද එන්න තාංචිද ජයසිරිමා හාමුදුරුවනේ ජයසිරිමා හාමුදුරුවනේ ජයසිරිමා හාමුදුරුවනේ ජයසිරිමා හාමුදුරුවනේ
දකින්නට හිම්මදි වෙන්නති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට හිම්මදි වෙන්නති ඒකයි තවමත් සංසාරේ බුදුගුණ සිහිපත් කරමින් ශ්‍රද්ධාව හා බැතිබර හැඟීම් අවදි කරන සුමధుර බොදු ගීතයක් වන සඳ වතුරක් සේ ගීතය දැන් ඔබ වෙත ගෞරවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ විද්‍යාලයේ ඉහළම ශ්‍රේණිය වන 11 ශ්‍රේණියේ දරු දැරියන් විසින්. ගීපද රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හිමියන් විසින්, සංගීතය එම්.ආර්. චූලසිංහ ශූරීන්, ගායනය ටී.එම්. ජයරත්න ශූරීන් විසින්, පුහුණුව පසිඳු නිර්මාල් ගුරු පියාණන් විසින්. වතුරක් සේ මෙන් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ඔමු අදවින් සලයේ අපූර්ව තේමා පාඨයක් තියෙනවා මෙතමාගේ මේ සංවේදී මිනිසුන් සමග වාසය කිය. සංවේදී මිනිසුන් සමග වාසය. ඒක පැහැදිලි. ඉතින් මම ඔහුගේ අලංකරණ ගායනයට ඔබට අහන්න ඇරයුම් කරමින් මා ඇරයුම් කරනවා ගායනට. ප්‍රියදර්ශනට සංගීත විශාරදවරයා.
බුදු වදනක් සුවහස් යදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ ගෙවා සුවහස් යදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආවෙමි හිමියනේ ඔබේ මුදු සිසිලක් සොයා පිළිසරණක් ලොවින් මා නොලැබ අවහරණක් භවෙන් භවයේ පතා ආවෙමි හිමියනේ ඔබේ බුදු වදනක් මහා කරුණා නුවන් දිය ගැඹරේ ගිලිසෙනහි නිවාගිනි සසරේ මහා කරුණා නුවන් දිය ගැඹරේ ගිලිසෙනහි නිවාගිනි සසරේ පහන් වැටසේ සොයා ආවෙමි හිමියනේ ඔබේ නෙතු කැල්මක් සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ අවහරණක් භවෙන් භවයේ පතා ආවෙමි හිමියනේ ඔබේ බුදු වදනක් ගීතයෙන් අප පින වූ වාද්‍ය වෘන්දයට අපගේ ස්තුතිය. අපගේ දරුවන්ගේ ජීවිතයට යහපත් වටිනාකම් එක් කරමින් ඔවුන්ගේ සෑම සාර්ථකත්වයක් පිටුපසම නොසැලෙන ශක්තියක් ලෙස රැඳී සිටින ආදරණීය දෙමාපියන්. අද මේ පින්බර භක්ති ගීත වේදිකාවද තම ශ්‍රද්ධාවෙන් හා බැතිබර සිතින් අලංකාර කිරීමට සූදානම් සිටිති. දෙමාපියන්ගේ මෙම අනර්ඝ සහභාගීත්වයට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන සුමధుර භක්ති ගීත ඔබගේ රසවින්දනයට ගෞරවයෙන් පිළිගන්වමු. ලාදලු බෝපත් ගීපද රචනය රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හිමි. සංගීතය එච්.එම්. ජයවර්ධන ශූරීන්. ගායනය විශාරද කරුණාරත්න දිවුල්ගණේ ශූරීන්. බුදුබණ කිව්වොත් රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හිමි. සංගීතය එච්.එම්. ජයවර්ධන ශූරීන්. ගායනය විශාරද එඩ්වඩ් පොඩි මහතා. විශාරද මාලනී බුලත් සිංහල ශූරීන්. Waavanu berite
ආදිය මඟ කොට සිටියා නොසැලෙන පහන්ටමක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවණැල්ලක් වී ලාදරුවෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැනුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදළුවෝපත් සෙමින් සැලෙනසේ බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ
යලි කවදාවත් නේද මන්දා බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ අප වේදිකාව හැඩවන්නේ අප විද්‍යාලයට මහත් වූ ගෞරවයක් සහ අභිමානයක් අත්කර දුන් සුවිශේෂී දක්ෂ කලාකරුවන් පිරිසකගේ හඬ මధుරයෙන් එවෙන කවුරුත් නොවේයි අප විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයයි. මෑතකදී ජාතික රූපවාහිනිය මගින් සංවිධානය කළ කටාන පූජා වෙසක් කලාපයේ පෞද්ගලික අංශයේ බැතිගී තරඟාවලිය නියෝජනය කරමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් අප විද්‍යාලයේ නාමය රන් අකුරින් සනිටුහන් කරන්නට මේ ආචාර්ය මණ්ඩලය සමත් වුණා. එලෙස ජයග්‍රහණය ලැබූ ඒ අතිශය භක්තිමත් ගීතයද ඇතුළුව අමරණීය බොදු බැතිගී දිත්තයක් එකවර ගායනා කිරීමටයි දැන් අපේ ගුරු බවතුන් සූදානම් වන්නේ. ඔවුන් මුලින්ම ගායනා කරන්නේ ස්වර්ණ භූමියක් වූ මේ පිම්බර ලංකාද්වීපයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයෙන් ස්පර්ශ වීමෙන් ලැබූ ඒ උතුම් ආශිර්වාදය සිහිපත් කරන ගීතයයි. ගීපද රචක KW පෙරේරා ශූරීන්ගේ පද රචනයෙන් ආර් මුත්තුසාමි ශූරීන්ගේ සංගීතයෙන් සහ ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල ශූරීන්ගේ මුල් ගායනයෙන් හැඩ වූ බුදුන් වැඩියමේ රුවන් පොළව නම් වූ ඒ උතුම් බැතිගීයයි. ඉන් අනතුරුව අප ආචාර්ය මණ්ඩලය විසින් ජාතික රූපවාහිනී බැතිගී තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිත නිවාලන මෙත් සිත වදවන සුමිහිරි නිර්මාණයද දෝලනය වනු ඇත. සිංහල සිනමාවේ සහ ගීත ක්ෂේත්‍රයේ අසහාය කලාකරුවෙකු වන කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ පද රචනයෙන් ප්‍රවීණ සංගීතවේදී MK රොක්සාමි ශූරීන්ගේ ස්වර සංකලනයෙන් සහ සොඳුරු කටහඬකට හිමිකම් කී මොහිදින් බෙක් ශූරීන්ගේ මුල් ගායනයෙන් හැඩකළ සකල සතම බොදු බැතියෙන් නම් වූ ඒ ජයග්‍රාහී ශාන්ත බැතිගීයයි. එසේනම් අප විද්‍යාලයට කීර්තියක් අත්කර දුන් ජයග්‍රාහී ආචාර්ය මණ්ඩලයේ ඒ මියුරු සදහැවත් බැතිගී ගායනාවටයි මේ උතුම් ආරාධනාව. වැඩියමේ රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා බුදු බණ වන බුදු බල වන නොවඩුව ලොවට ඇසේවා බුදුන් වැඩියමේ රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා
සතරවරම් දෙවි පිරිවර සේනා මව්බිම අපගේ රැකදේවා සතරවරම් දෙවි පිරිවර සේනා මව්බිම අපගේ රැකදේවා දුන් වැඩියනේ රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා බුදු හඬ බුදු බල වන බල නොඅඩුව ලොවට ඇසේවා බුදු හඬ බුදු බණ උදේ සවස් කල දසකින් සැමතැන පැතිරේවා බුදු හඬ බුදු බණ උදේ සවස් කල දසකින් සැමතැන පැතිරේවා දුම් වැඩිය රට දහම රැඳුණු රට කිරියෙන් පැණියෙන් ඉතිරේවා බුදුන් වැඩිය රට දහම රැඳුණු රට කිරියෙන් පැණියෙන් ඉතිරේවා බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා බුදු හඬ බල බුදු බල වන බල නොඅඩුව ලොවට ඇසේවා නොඅඩුව ලොවට ඇසේවා නොඅඩුව ලොවට ඇසේවා සකල සතම බොදු පැතින් නමදින දුර හැර හැමදේකේ සුරත සතාගත ලෝක ශිවංකර සම්බුදු සිරිපාරේ ආදේ සිරිපාරේ සවන් සුවය බර
කළ පවදුරුවේ සිත යහමකට මෙම උත්කර්ෂවත් මොහොත ඉතා අලංකාරව සංවිධානය කරගන්නටත් මේ පිටුපස සිටි සෑම සීල දෙනාට ස්තුතිවන්ත වන්නටත් මේ මොහොතේදී මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා විද්‍යාලයේ 9-10 ශ්‍රේණී අංශ ප්‍රධාන තරුෂිකා මිරැන්ඩා ගුරු මහත්මියට අද දින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උතුම් ගුණ මහිමය භක්ති ගීත තුලින් සිහිපත් කරමින් පැවැත් වූ අපගේ භක්ති ගීත ප්‍රසංගය මෙසේ සාර්ථක නිමාවට පත්වන මේ සුන්දර මොහොතේ එහි සාර්ථකත්වයට අයුරින් හෝ දායක වූ සියලු දෙනා වෙත අපගේ හෘදයාංගම කෘතඥතාවය පුද කිරීමට මා මේ අවස්ථාවක් කරගන්නවා. පළමුවෙන්ම මෙම පුණ්‍යෝත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය අනුමැතිය සහයෝගය සහ අනුග්‍රහය ලබා දුන් කටාන ප්‍රාදේශීය ලේකම් සුමුදු අතුකෝරළ මහත්මියටත් කටාන පොලිස් ස්ථානාධිපති SMV සුදසිංහ මහතාටත් කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීන් වන ජයන්ත මහත්මයාට සහ නිරෝෂිමා මහත්මියටත් එමෙන්ම මීගමුව සෞන්දර්ය ගුරු උපදේශිකා වශයෙන් සේවය කරන සංගීත විශාරද සුනේත්‍රා ජයසූරිය මහත්මියටත් අපගේ ආදරණීය ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සෑම මොහොතකම මඟ පෙන්වීම, දිරිගැන්වීම සහ පූර්ණ සහයෝගය ලබා දුන් අප පාසලේ ගරු විදුහල්පති කේ.ඇන්ටනි ප්‍රනාන්දු මහතාටත් නියෝජ්‍ය විදුහල්පතිනි දීපානි හෙට්ටිආරච්චි මහත්මියටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. මෙම ප්‍රසංගයේ සාර්ථකත්වයේ වෙනුවෙන් දරුවන් ඉවසීමෙන් කැපවීමෙන් සහ ආදරයෙන් පුහුණු කළ පෙරදිග සංගීත ආචාර්ය විශාරද රංජිත් විජේසිංහ ගුරුතුමාට මෙන්ම ඒ සඳහා උරුදුන් සියලු පන්ති භාර සහ විෂය භාර ගුරු මහත්මීන්ට අපගේ හෘදයාංගම ස්තුතිය මෙයින් පුද කර සිටිනවා. අද රාත්‍රියේ අපගේ ගීතවලට සංගීතමය ජීවයක් එක් කරමින් මෙම ප්‍රසංගය තවත් අලංකාරවත් කළ ගෞරවනීය වාද්‍ය වෘන්දයේ සියලුම ශිල්පීන්ට සහ අපට විශිෂ්ට ශබ්ද තාක්ෂණ පහසුකම් සැපයූ මාලිංග සවුන්ඩ්ස් කණ්ඩායමටද අපගේ විශේෂ ගෞරවය සහ ස්තුතිය පුද කර සිටිනවා. මෙම වැඩසටහන සඳහා මුදලින් සහ විවිධ අයුරින් අනුග්‍රහය දැක් වූ අවන් ෆ්‍රෙෂ් අධිපතිතුමනි ඔබටත් සිංගල් හෝම් සේවක කරන ජයසේකර මහත්මයාටත් වීඩියෝ කරන කටයුතු සංවිධානය කළ කවින් පුතණුවන්ගේ පියාණන්ටත් ඉමෙත් පුතණුවන්ගේ පියාණන්ටත් ධානා දියණියගේ මවටත් එමෙන්ම ඍජුව වක්ත සියලුම දේ සඳහා දායක වූ සියලුම අනුග්‍රහකයන්ටත් අප මේ අවස්ථාවේදී අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. විශේෂයෙන්ම තම දූ දරුවන්ගේ හැකියාව උපනංවමින්
නිරන්තරයෙන් කැපවී සිටින දෙමාපියන්ටද අද දින මෙහි පැමිණ අපව දිරිගැන්වූ සියලුම ආරාධිත අමුත්තන්ටත් අපගේ හෘදයාගම ස්තුතිය පුද කර සිටිමු. අද දින භක්තියෙන් සහ විනයෙන් සහ කැපවීමෙන් තම දක්ෂතා ඉදිරිපත් කරමින් මෙම ප්‍රසංගය ආර්ථවත් කළ අපගේ ආදරණීය දූ දරුවනි ඔබටත් උණුසුම් සුභාශිංසන එක් කරනු ලබන අතර ඔබගේ උත්සාහය අනාගතයේදීත් සද්ධර්මයේ ආලෝකයෙන් ජීවිතය ආලෝකමත් කර ගැනීමට ශක්තිමත් වේවායි අප ප්‍රාර්ථනා කර සිටිනවා. අවසානයේදී තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබ සැමගේ ජීවිත නිරෝගී සුවයෙන් සැනසීමෙන් සතුටින් සහ සෞභාග්‍යයන් පිරි ඉතිරේවයි ප්‍රාර්ථනා කරමින් අද දින අපගේ භක්ති ගීත ප්‍රසංගය මෙයින් නිමාවට පත් වෙනවා. මේ මොහොතේ අපගේ පාසලේ ගායන කණ්ඩායම සූදානමින් සිටින ඔවුන්ගේ අවසන් භක්ති ගීතය ඔබ වෙත ඉදිරිපත් කිරීමට. සේනාරත්න සේනානායක වෙරළියත් සෝරෙන් ගායනා කරපු ගීතයක් අද අවසන් ගිය ලෙසින් වෙනස ගයන්නේ විද්‍යාලීය ගායක කණ්ඩායම.
2026 සසෙක් සැදැගී සරණිය මෙයින් නිමාවට පත්වන වගයි. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.